දවසක් අද බණ්ඩා ආවා අමුතු තැනකට. බණ්ඩගේ ඩයිරියේ සටහන් තියෙනකොට UAE වලට ඇවිල්ලා UAE වල ලංකාවෙන් UAE වලට ඇවිල්ලා අපේ භාෂාවෙන් කියනවා නම් සාමාන්‍ය භාෂාවෙන් කතා කරන භාෂාවෙන් කියනවා නම් මැච් එකක් ගහපු කොල්ලෝ ඕන තරම් ඉන්නවා. එහෙම කෙනෙක්ගේ ආයතනයකට මම ආවා ඔයගොල්ලන්ට ඒ ආයතනය සහ ආයතන හිමිකරු හඳුන්වලා දෙන්න. මේ ඇවිල්ලා වාහන සම්බන්ධයෙන් ඔටෝමොබයිල් සෙක්ටර් එකට සම්බන්ධ ව්‍යාපාරයක් ඉතාම සාර්ථකව ආරම්භ කරලා මූලික අධීරය කරගෙන යන ව්‍යාපාරයක් හිමි ලංකාවේ ජාතික ආර්ථිකයට ශක්තියක් වෙච්ච ලංකාවෙත් තමන්ගේ ව්‍යාපාර ගොඩනගාගෙන එම ව්‍යාපාර විදේශ රටවල් වලට පුළුල් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගත්ත ඉතාම දක්ෂ ව්‍යවසායකයෙක් සම්බන්ධව කරුණු කාරණා ඉදිරිපත් කරන්න තමයි මම අද දවසේ මේ මොහොත උදා කරගත්තේ. මාත් එක්ක ඉන්නවා රජිත. හලෝ කොහොමද? රජිත මල්ලි ඉතාම කෙටි කාලයක් මම හිතන්නේ මාස 6ක් වගේ කාල සීමාවක් ඇතුළත එයාගේ ව්‍යාපාරය ඔටෝමොබයිල් සෙක්ටර් එකේ වාහන සම්බන්ධව සියලු කටයුතු සිද්ධ කරන ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. ඉතා විශාල මූල්‍ය ප්‍රතිපාදනයක් ඉන්වෙස්ට් කරලා ආයෝජනය කරලා තමන්ගේ ව්‍යාපාරය UAE වලට එක්ස්පෑන්ඩ් කරලා තියෙනවා, පුළුල් කරලා තියෙනවා. සහ UAE සහ ශ්‍රී ලංකා, ඒ කියන්නේ එක්සත් අරාබි එමිරාජ්‍යයත් ශ්‍රී ලංකාවත් අතර කරන ඒ රථවාහන සම්බන්ධ සියලු ව්‍යාපාරික කටයුතු එතුමා විසින් සිද්ධ කරනවා. පහුගිය දවස් ටිකේම ඇත්තටම මේ මෙහාට වෙලා තමන්ගේ ව්‍යාපාර කටයුතු වල කාර්යබහුලතාවයක් යොදාගෙන හිටියා. මාසයකට විතර නිවාඩුවකට ලංකාවේ තියෙන ව්‍යාපාර ටිකත් කරගෙන යන්න ඕන නිසා ඒව ගැනත් බලා ගන්න ලංකාවට ගියා. ගිහිල්ලා අද පාන්දර තමයි මම හිතන්නේ ලංකාවට මේ නැවත එක්සත් අරබි එමිරාජ්‍යයට ආවේ. ඉතින් මමත් ආවා හදිසියේ මේ මගෙත් අර බඩු වගේක් තියෙනවා ලංකාවට යවා ගන්න. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව කටයුතු ටිකක් කතා කරගන්නත් එක්ක මම ආවා රජිත මහත්තයාව හම්බෙන්න. රජිත මට කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක් කියන්න සහ ඔයාගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් සියලුම තොරතුරු ටික මට පොඩ්ඩක් විස්තර වශයෙන් කියලා දෙන්නකෝ. ඔව් සම්පත් ඇත්තටම thank you හම්බෙන්න ආවට උදේ පාන්දර ආවේ මම. ඉතින් මගේ ව්‍යාපාරය ගැන කිව්වොත් මම ලංකාවේ අවුරුදු 18ක් විතර වගේ ලංකාවේ ව්‍යාපාරයක් කරනවා. repair, accident repair, mechanical repair සහ spare parts අපි කරනවා. ඉතින් ඩුබායි වල ඉඳලා ගොඩක් අපි spare parts යවනවා. සහ මෙහෙට ඇත්තටම එන්න බලාපොරොත්තු වුණේ ලංකාවේ ඉන්න අපේ කට්ටියට සර්විස් එකක් දෙන්න පුළුවන් කියලා අපි හිතුණා. ඒ නිසා අපි ලොකු ඒරියා එකක් අරගෙන ලොකු වැඩක් කරන්න පුළුවන් විදියට අපි තැනක් හදලා තියෙනවා. ඔයාලටත් විශ්වාසයෙන් වැඩක් කරගන්න ඕන නම් ඒ ට්‍රස්ට් එක තියලා අපි වැඩේ කරලා දෙන්න. එන්න අපේ වර්ක්ෂොප් එකට සියලු දේ විනීතභාවයෙන් යුතුව අපි වැඩේ කරලා දෙන්නම් ඔයාලට. මම මෙහෙම කිව්වට මේ සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙන්න පුළුවන් රජිත කියලා කියපුවාම සාමාන්‍ය නිකම්ම නිකන් ව්‍යවසායකයෙක් එහෙම නැත්නම් ගරාජ් එකක් කරන කෙනෙක් කියලා. රජිත වෘත්තියෙන් ඇත්තටම ඉංජිනේරුවෙක්. එයා IT ශාස්ත්‍රයට සම්බන්ධ ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරලා තියෙනවා. පහුගිය කාලේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට සම්බන්ධව කාලයක් තිස්සේ තමන්ගේ රාජකාරී කටයුතු කරලා ඊට පස්සේ අර ඇඟේ තියෙන උණ තියෙනවනේ යකඩ හීන වලට තියෙන උණ. ඒ යකඩ හීන වලට තියෙන උණ නිසා තමයි මේ ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊටාම ලොකු ව්‍යාපාර කටයුතු ටිකක් කරගෙන යනවා. ඇත්තටම මට රජිත තව පොඩ්ඩක් විස්තර කියන්න මේ මට පේන මේ ව්‍යාපාරික ශාස්ත්‍රය එහෙම නැත්නම් මේ ඉඩ ප්‍රමාණය ඊටාම විශාල ඉඩ ප්‍රමාණයක් ලොකු ආයෝජනයක් ඔයා මේකට කරලා තියෙනවා. එතකොට මේ ආයතනය තුළ මොන විදිහේ වර්ගවලට අයිති වාහනද ඔයාගේ රිපෙයාර් කටයුතු කරන්නේ? එතකොට රිපෙයාර් කටයුතු කියලා කියන්නේ එන්ජින් රිපෙයාර්ස් විතරද? එහෙම නැත්නම් මෙකැනිකල්, ඉලෙක්ට්‍රිකල්, ඒ කියන්නේ මොන ශාස්ත්‍රයන් වලට අදාළ කටයුතු ටික මේ ආයතනය තුළ සිද්ධ කරනවද කියලා කියන එක? ඇත්තටම සම්පත් අයියා මේක අපි දුන්නේ මේ ඔප්ෂන් එක දුන්නේ මේ ලංකාවේ විශේෂයෙන් ලංකාවේ කට්ටිය මෙහි ඉන්න
ඒගොල්ලන්ට විශ්වාසයෙන් වැඩක් කරගන්න එක තැනකින් හැමදේම කරගන්න. එතකොට ඇක්සිඩන්ට් රිපෙයාර්, පේන්ටින්, ටින්කරින්, මෙකැනිකල් රිපෙයාර්, තමන්ගේ එතකොට සර්විසස්, රෙගියුලර් කරන සර්විසස්, ඔයිල් චේන්ජ්, එතකොට බ්‍රේක් පැඩ් මාරු කරගන්න ඒවා. සමහර කට්ටිය දන්නේ ඇත්තරම මාසෙකට මොනවද මේ වාහනට කරන්න ඕන, අපි කොහොමද අපි මේක චෙක් කරගන්න ඕන. අපේ හැම සේවාවක්ම දෙනවා. ඊට අමතරින් අලුතෙන් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කවුරු හරි ඉන්නවා නම් අපිට පුළුවන් එයාට සම්පූර්ණ වාහනයම චෙක් කරලා දෙන්න එයා වෙනුවෙන්. මොකද ගොඩක් කට්ටිය මේක දන්නේ නැති හින්දා. මම රජිත මහත්තයාව සම්බන්ධ කරගන්නේ මගේ ආයතනයේ අපේ තිබිච්ච වාහනයක් එන්ජින් රිපෙයාර් එකක් සම්බන්ධව කටයුතු කරගන්නට අවශ්‍ය වෙලා ඒ හරහා ආරංචි වුණා ලංකාවේ ව්‍යවසායකයෙක් මේ විදිහට ගරාජ් එකක් ආරම්භ කරලා තියෙනවා කියලා. ඉතින් මම එයාව සම්බන්ධ කරගන්නකොට දුරකථනයෙන් සම්බන්ධ කරගන්නකොට ඇත්තටම රජිත මහත්තයා ඒ වෙලාවේ ලංකාවේ හිටියේ. එතුමා කිව්වා මට මේ ඔයාලට මතක ඇති කිව්වම අයියේ මම තව දවස් දෙක තුනකින් ඩුබායි වලට එනවා අපි හම්බෙමු කියලා. ඉතින් ඒ විදිහට අපි හම්බ වුණා. ඒ හම්බුනාට පස්සේ මේ ආයතනය ආරම්භ වෙලා ඊට පස්සේ මූලික වැඩ කටයුතු ටික පටන් ගත්තා. සහ අපේ මම සේවා කටයුතු කරපු සමාගමේ වාහනයට අදාළ කටයුතු ඊටාම ෂණිකව තමන් පුද්ගලිකවම සම්බන්ධ වෙලා ඒකට අවශ්‍ය කරන ස්පෙයා පාර්ට්ස් අමතර කොටස් තමන්ම ගිහිල්ලා සොයා බලලා හොයලා ගෙනල්ලා ලොකු කැපකිරීමකින් ඒ කටයුතු ටික කරලා වාහනේ ගොඩ දාලා දුන්නා. ඊටාම දක්ෂ විදිහට ඊටාම ඉක්මනින් ඊටාම කාර්යක්ෂම ඒ කටයුතු කරලා දුන්නා. මම හිතන්නේ මේ තියෙන මේ වාහනේ මේ තියෙන්නේ අපේ මොන්ටේරෝ වාහනේ මේ වාහනේ තමයි ජෙනුයින් පාර්ට්ස් දාන්න ඕනේ කිව්වහම මේ ජෙනුයින් පාර්ට්ස් ඔක්කොම දාලා අපි එන්ජින් එක ෆුල් රිපෙයාර් එකක් කරලා දුන්නා. ඒ වාහනේ අපි ගාව තියෙනවා. ඔව් තියෙනවා. ඉතින් තව අමතර වාහන අද දවස මේ අද මම හිතන්නේ නිවාඩු දවසක් ඒ කියන්නේ UAE වලට නැෂනල් ඩේ එක ඒ කියන්නේ ජාතික නිදහස් දිනය සමරනවා. ඒ නිසා ඊයේත් අදත් අද දවස් දෙක නිවාඩුයි. ඒ නිසා මේක අද දවසේ පොඩ්ඩක් විවේකීව ආයතනය මේ ආයතනයේ සේවකින්ට නිවාඩු දීලා තියෙන මොහොතක්. ඉතින් එහෙම වෙච්ච නිසා තමයි මේ ඇත්තට මේ සාකච්ඡාව හරි කරගන්න අවස්ථාව ලැබුණේ. නැත්නම් එතුමා ඇත්තටම අල්ලගන්න පුළුවන්කම නැහැ. මොකද ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකට දුවනවා, ස්පෙයා පාර්ට්ස් හොයනවා, ඊළඟට තමන්ම පුද්ගලිකව ඒ කටයුතු කරනවා. වාහන සම්බන්ධව ඊටාම මනා පළපුරුද්දක්. ඒ කියන්නේ තාක්ෂණික දැනුම, ඒ වගේම දෝෂ හඳුනා ගැනීම, ඒ වගේම ඒවා निराකරණය කර ගැනීම සහ ඊටාම ඒ කියන්නේ වාහනයට ඒ කියන්නේ අර අපි සාමාන්‍යයෙන් කතා කරන දෙයක් නේ මල්ලි අර මිනිස්සු වාහන ගරාජ් බාස් කෙනෙක් කියලා කියපුවම ගරාජ් එකක් කියලා කිව්වම මිනිස්සු මරාගෙන කනවා වගේ කියලා කියන කතාවක් කියනවා. ඉතින් ඇත්තටම මට අවංකවම රෙකමන්ඩ් කරන්න පුළුවන් රජිත මහත්තයා ඒ තමන්ගේ මේ කාර්යක්ෂමතාවය අනුව කරන්න තියෙන උපරිම මට්ටම ඊටාම සරල වියදමක් යටතේ සිද්ධ කරනවා කියලා කියන කාරණා. මොකද මේ කාරණාව තියෙන්නේ අර මිනිස්සුන්ට රවට්ටන්න නැතුව ඇත්ත කතාව කියලා ඇත්ත දේ කරලා දෙන එක. විශ්වාස කරන්නේ ඒක. ඔව් කාලයක් තිස්සේ මම හිතන්නේ දැන් ඔයාගේ ලංකාවේ ව්‍යාපාර කටයුතු අවුරුදු 15කට වැඩි දැන් ඇත්තරම අපි එක්ස්පීරියන්ස් එකක් අපේ ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. අපේ ටෙක්නිකල් ස්ටාෆ් එකක් හොඳ ස්ටාෆ් එකක් තියෙනවා. අපිටත් තියෙනවා පර්සනලි අපි මේකට ඇටෙන්ඩ් වෙන හින්දා ව්‍යාපාරයක් කරනවා කියලා අපි මුදල් යොදවලා පැත්තකටලා ඉන්නේ නැහැ. මේ හැමදේම අපි ඔබ්සර්ව් කරනවා. මේ ළමයි වැඩ කරන්නේ කොහොමද? හැමදේම බල්ල කරලා තමයි අවසාන ප්‍රතිඵල එළියට දාන්නේ. ලංකාවේ ගරාජ් එකේ ඒ කියන්නේ ව්‍යාපාරයේ කඩුවෙල තියෙන අය මේ රාසා මොටර්ස් කියලා තමයි කියන්නේ RSA මොටර්ස්. රාසා කිව්වට රාසා කියන නමක් හැදලා තියෙන මට දැන් ඒ නම හින්දාම ඇත්තටම RSA මොටර්ස් කඩුවෙල තමයි මගේ මේන් බ්‍රාන්ච් එක තියෙන්නේ. හෝකන්දර තියෙනවා යාඩ් එක. එතකොට ඊට අමතරව තව ලංකාවේ ඉන්න කෙනෙකුට තමන්ගේ වාහනයට අවශ්‍ය කරන අමතර කොටස් හොයා ගැනීමට නොහැකි වුණොත් මම හිතනවා ඒ වගේ සේවා කටයුතු කරන ගොඩක් ඔය ඇත්තටම දැන්ටමත් ගොඩක් කරනවා අපි දැන් අදත් අයියගෙන දුන්නෙත් ඒ හේතුව මතනේ. එතකොට ගොඩක් කට්ටිය අපිට කතා කරනවා හොයාගන්න බැරි ස්පෙයා පාර්ට්ස් මොනවා හරි අපිට තියෙනවා නම් කියන්න. අපි ලංකාවට ගෙනත් දෙන්න පුළුවන් ගාන ඒක ලක්ෂයයි කිව්වොත් ලක්ෂය තමයි. 1,50,000ක් ගන්න නැහැ කස්ටම් ඩියුටි අරක මේක වැඩුණා කියලා. එහෙම වැඩි වුණත් ඒ වියදම අපි දරා ගන්නවා. වචනයක් කිව්වොත් ඒ ලක්ෂය නම් ලක්ෂය තමයි. අවශ්‍ය කරන සියලු තොරතුරු ඒ කියන්නේ තමන්ගේ වාහනයට අවශ්‍ය කරන අමතර කොටස් සම්බන්ධව තොරතුරු ටික නිවැරදිව නිසි පරිදි අදාළ තොරතුරු ටික sannivedanaya කරොත් රජිත මහත්තයාට එතුමා අවශ්‍ය කරන සියලුම සොයා බැලීම් සිද්ධ කරලා පුද්ගලිකව සොයා බැලීම් සිද්ධ කරලා වගකීමක් ඇතුව ඒ නිවැරදි අමතර කොටස් නිසියාකාරව ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයෙන් කරනවා නම් සාමාන්‍යයෙන් සීකාගෝ වලින් යවනවා. එහෙම නැත්නම් හදිස්සිය අවශ්‍ය නම් එයා ෆ්‍රේට් වලින් දවස් 5කින් 6කින් යන්නේ නැහැ. සමහරවිට දවස් 3න් යනවා. සාමාන්‍යයෙන් යන්නේ දවසෙන්. කස්ටම් ක්ලියරන්ස් වල ඩිලේ එකක් තිබ්බොත් සමහර වීකෙන්ඩ් එකක් සෙට් වුණොත්
දවස් 3ක් මැක්සිමම් දවස් 5යි. ඒ අතරත් අනිවාර්යයෙන්ම ඩිලිවර් වෙනවා. අපිට මේ එතකොට ඕනම කෙනෙකුට ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාව සම්බන්ධ කරගන්න ඕන. ඔයා ඔහොමම ටෙලිෆෝන් නම්බර කියන්න මම මේක සටහන් කරන්න. මගේ ලංකාවේ නම්බර එක ලංකාවේ කට්ටිය ඉන්නවා නම් 0710 331 558 ලංකාවේ නම්බර එක. UAE කට්ටිය කවුරු හරි සම්බන්ධ වෙනවා නම් 054 2 802 803 ඒ නම්බර එකත් සම්පත්තය මම මේකේ වීඩියෝ එකේ සටහන් කරනවා. වීඩියෝ එක නැවත මම මේක සම්බන්ධ කරනකොට වීඩියෝ එකේ මම ඒ අංක දෙක සටහන් කරන්නම්. රාසා මෝටර්ස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. කඩුවෙල ලංකාවේ ඉන්න ඕනම ප්‍රදේශයක කෙනෙකුට තමන්ගේ මෝටර රථයේ සම්බන්ධයෙන් තියෙන යම්කිසි ගැටලුවක් තියෙනවා නම් තාක්ෂණික දෝෂයක් සම්බන්ධයෙන් වුණත් එතුමාව සම්බන්ධ කර ෆ්‍රී දෙනවා අපි සල්ලි ගන්න ඇඩ්වයිස් එක. ඔව් ඇඩ්වයිස් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ තමන්ගේ වාහනය සම්බන්ධයෙන් යම්කිසි ක්ෂණික දෝෂ හඳුනා ගැනීමක් එහෙම නැත්නම් දෝෂ නිරාකරණය කර ගැනීමක් යම්කිසි උපදේශයක් ලබා ගන්න අවශ්‍ය නම් එතුමාව ඩිරෙක්ට් සම්බන්ධ කරගන්න පුළුවන්. ලංකාවේ හිටියොත් ලංකාවේ දුරකථනයට ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් UAE වල ඉන්නවා නම් WhatsApp මාර්ගයෙන් එතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඕනෑම අවස්ථාවක ඕනෑම පණිවිඩයක් එහෙම නැත්නම් Tamanට අවශ්‍ය කරන ඕනෑම තොරතුරක් දැනගන්නට ඔහු නිහතමානීව ඒ බැඳී සිටීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි ඩුබයි වල ඉන්නවා මම හිතන්නේ ඊටම ලංකාවේ සෑහෙන පිරිසක් ඉන්නවා මේ වාහන ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා වාහන අරගෙන ඒ ව්‍යාපාරික කටයුතු කරන ඒ අයට මොන හරි පණිවිඩයක් දෙන්න තියෙනවද ඔයාලට? ඒ කට්ටියට ඇත්තටම කියන්න තියෙන්නේ විශ්වාසයෙන් වැඩක් කරගන්න ඕන නම් විශ්වාසයක් ඇති කරගන්න එකපාරක් ඇවිල්ලා බලන්න. ඊට පස්සේ ඔයාලට තේරෙයි අපි කොහොමද මේ සෙටප් එක යන්නේ, කොහොමද ඔයාලට සර්විස් එක දෙන්නේ කියලා. අපි වැඩක් කරමු ඉස්සරහට. මොකද විශේෂයෙන් මේක දැන් මේ ලංකාවේ කට්ටිය තමයි වැඩ කරන්නේ මෙතන. පිට කට්ටිය අපි තාම අරන්නේ අපේ ලංකාවේ කට්ටිය තනක් දීලා ලංකාවේ වර්ක්ෂොප් එකක් විදිහට මේක නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ උපරිම 100%ක්ම. ඒ නිසා එන්න වෙනස හඳුනා ගන්න. ඔව් මේ ඒ පණිවිඩය එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින්ට ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ටත් වාහන සම්බන්ධයෙන් Tamanගේ වාහනවල අමතර කොටස් ඒ වගේම අලුත් වැඩියා කිරීම කටයුතු ඒවට අවශ්‍ය කරන සියලුම උපාංග එක්සත් අරාබි එමිරාජ්‍යයෙන් කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන සියලු පහසුකම් ටික රජිත මහත්මයා රාසා මෝටර්ස් හරහා ඉෂ්ට සිද්ධ කර දීමට නිරතුරුවම බැඳී සිටිනවා. ඒ නිසා අද දවසේ මම බලාපොරොත්තු වුණේ ඇත්තටම බණ්ඩාගේ ඩයරියෙන් සටහනෙන් මම බලාපොරොත්තු වුණේ මම හැමතිස්සෙම කිව්වා මම හැමතිස්සෙම බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි මගේ මේ ඩයරියේ සටහනෙන් මම බලාපොරොත්තු වෙන්නේ කාට හෝ උපකාරයක් කරන්නට අවශ්‍ය ශාස්ත්‍රයක් තියෙනවා නම් ඒ ශාස්ත්‍රය තුල අවශ්‍ය සියලු පහසුකම් ටික සම්පාදනය කරලා දෙන්න. ඉතින් අද දවසේ නිමාඩු දවස අපි දෙන්නට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බුණා. මම ආවෙත් ඇත්තටම මගේ හිතවතෙකුගේ වාහනයකට අවශ්‍ය කරන ලංකාවෙන් හොයාගන්න බැරි වෙච්ච උපකරණ ටිකක් ගියර් බොක්ස් එකට අදාළ උපකරණ ටිකක් අරගෙන එතුමාට ගෙනල්ලා බාර දුන්නා. ඒ අදාළ ඒකේ යම්කිසි ගාස්තුවක් අය කරනවා. ඒ කියන්නේ ඒ බඩු මුට්ටු ටික මෙහි ඉඳලා ගෙනියන්න ක්ලියර් කරන්න ඒ අවශ්‍ය කරන පහසුකම් ටික ඒ අවශ්‍ය මිල මුදල් ඒ යන ප්‍රමාණයන් තියෙනවා. ඒවා දැනගන්නට පුළුවන් එතුමාව සම්බන්ධ කරගත්තාම. ඒ නිසා අද දවසේ ඊටාම වටිනා කියන මොහොතක් වටිනා කියන ව්‍යවසායකයෙක් ඒ කියන්නේ ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවෙන් එපිටට ඇවිල්ලා එක්සත් අරාබි එමිරාජ්‍යයේ තමන්ගේ ව්‍යාපාර කටයුතු පුළුල් කරලා වඩාත් කාර්යක්ෂම සේවයක් ලබා දෙන්නට තමන්ගේ නිරන්තර කැපවීම නිරන්තර කාලය ධනය ශ්‍රමය මේ සඳහා යොමු කරපු එහෙම නැත්නම් වැය කරපු වටිනා කියන ව්‍යවසායකයෙක් අද දවසේ මට බණ්ඩාගේ ඩයරිය හරහා ඕගොල්ලෝ ඉස්සරහට ගේන්න අවස්ථාව ලැබුණා. ඉතින් බොහොමත්ම ස්තුතියි රජිත මල්ලි හම්බෙන්න ආවට උදේ පාන්දරම ආපු වෙලාවෙම මම හිතාගෙන හිටියා. ඉතින් ඇත්තටම මේ මම බලාපොරොත්තු වෙලා හිටියේ මොකද ඊයේ රාත් මම කතා කරනකොට කිව්වා මහත්තයා ආදරය එනවයි කියලා. ඊට පස්සේ තමයි උදේ මම කෝල් කරලා බැලුවේ ඔයා ඉන්නවයි කියලා. ඉතින් ඒ නිසා මේක අවස්ථාව ලැබිච්ච එක ලොකු දෙයක්. ඒ නිසා ඔබතුමාගේ සියලු කටයුතු අනාගතයේ ඊටාම ඉහළ ශාස්ත්‍රයකට එක්සත් අරාබි එමිරාජ්‍යයේත් ඒ වගේම ශ්‍රී ලංකාවේ තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගන්නට ලැබේවා කියලා කියන ප්‍රාර්ථනාව බණ්ඩාගේ ඩයරියෙන් මම ඔයාට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා කට්ටියට.